ආයිබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා. එමෙන්ම අයදුම්පත් භාරගන්නා දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා. දැන් අපි මේ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් මාස 10 වන දින සිට 2025 දෙසැම්බර් මාස 5 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2025 ජුනි මාස 26 වන දින සිට 2025 ජූලි මාස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. එමෙන්ම සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසල් විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කර තිබෙනවා. www.donetslk ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල බඩවිය වන donetslk හෝ www.onlineexam.lk.gov/eick වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව නිවැරදිව අයදුම් පත ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. අයදුම් පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බවද එහි සඳහන් කර තිබෙනවා. එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ අයදුම් පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කළ යුතු පරිශීලක නාම හා මුරපද පාසල් ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා. 2025 ජූලි මාස 21 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවයි වැඩිදුරටත් විභාග දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර තිබෙන්නේ. කිසිම හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව එම නිවේදනය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව වැඩිදුර අවධාරණය කර තිබෙනවා. උසස් පෙළ විභාගය සම්බන්ධව මේ වගේ වීඩියෝ දිගටම බලන්න කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.